වැලිකඩ පොලිසිය විසින් අප්‍රේල් මාස 1 වනදා සැකපිට අත්අඩංගුවටගත් 25 අවුරුදු තත්සර නිමේෂ් නැමැති තරුණයා මිය ගොස් තිබුණා. මේ තරුණයා පොලිස් අත්අඩංගුවේදී සිටියේදී වද හිංසාවට ලක් වූ බව තමයි ඔහුගේ මව සහ අනෙක් තොරතුරු අනුව හෙළිදරව් වෙන්නේ. ඒ කියන්නේ අප්‍රේල් 2 වෙනිදා මේ තරුණයා මිය ගොස් ඇති බව මවට ආරංචි වෙනවා. මම පොලිසියට පැමිණෙනකොට ශරීරය රෝහලට අරන් ගිහින් ඉවරයි. තවදුරටත් සොයා බැලීමේදී තරුණයා ඇඳගෙන සිටිය ඇඳුම් පවා පොලිසිය විසින් හංගලා ඩෙනිම කුණු කූඩේට දාලා ඒ තරුණයා භාවිතා කළ දුරකථනය විනාශ කරන්න කටයුතු කරලා. මේ ආයුධ පෙන්වන්න යන එකේ පොලිසිය අනිත් ඇටිය පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියන්නේ තරුණයා වැරෙන් නැග බිත්තිවල හප්පගෙනලු. ඉතින් මේ පිළිගැනීම ඔබ සතුයි. හැබැයි අපිට තේරෙන දේ නම් පොලිසිය ගහලා මරලා කියන එකයි අත්අඩංගුවටගත් සිදුවීම. මෙම තරුණයා ලංකා හොස්පිටල් සේවය කරන අතර රාජගිරිය ප්‍රදේශයේ බෝඩිමක් සොයාගෙන යන අතරතුර කිසියම් පිරිසක් විරෝධ රථයක් ලුහුබැඳ ගොස් ඇති බව සඳහන්. ඉන් බියටපත් වූ අදාළ තරුණයා අසල පිහිටි නිවසකට ගොස් ඇති අතර එහි සිටි පිරිස සොරෙක් යැයි සිතා ගස් බැඳ ඉන් අනතුරුව පොලිසියට දැනුම් දී තිබෙනවා. ඉන් පසුවයි ඔහු අත්අඩංගුවටගෙන ඇත්තේ. කෙසේ වෙතත් ඔහුගේ මරණ පරීක්ෂණ වාර්තාව තවමත් නිකුත් කර නැහැ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා සස්තර නිමේෂ්ට සාධාරණයට වේවයි කියා.